ඔබ සියලු දෙනාවම ඇනිමල් වර්ල්ඩ් අනුව YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. ආයිබෝවන් යාළුවනේ. ඉන්දියන් සාගරයේ පිහිටි සුන්දර දූපතක් වන ශ්‍රී ලංකාව කියන්නේ අතිවිශාල ජෛව විවිධත්වයක් ඇති රටක්. කුඩා ප්‍රමාණයක රටක් වුණත් මෙහි වනාන්තර, ගංගා, වැව්, කඳුකර ප්‍රදේශ සහ මුහුදු පරිසර තුල විවිධ සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. අපි දකින බොහෝ සතුන් මිනිසුන්ට අනුතුරුදායක නොවුනත් සමහර සතුන්ට තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ හැකියාවන් තියෙනවා. ඔවුන් බිය වූ විට හෝ තර්ජනයක් දැනුණු විට මිනිසුන්ට අනතුරු ඇති කළ හැකියි. අද වීඩියෝ එකෙන් අපි බලමු ශ්‍රී ලංකාවේ ජීවත් වන භයානකම සතුන් 10 දෙනා ගැන. ශ්‍රී ලංකාවේ වනාන්තර, ගම්මාන ආසන්න ප්‍රදේශවල සහ වගාබිම් අසල දක්නට ලැබෙන සතෙක් තමයි වල්ලූරා. බොහෝ අවස්ථාවල වල්ලූරන් මිනිසුන්ව මගහරිනවා. නමුත් ඔවුන්ට අනතුරක් දැනුනොත් හෝ තම පැටවුන් ආරක්ෂා කිරීමට සිදු වුණොත් ඔවුන් ඉතා ආක්‍රමණශීලී වෙන්න පුළුවන්. වල්ලූරාගේ ප්‍රධානතම ආරක්ෂක ආයුධය තමයි ඔහුගේ තියුණු දල. ශක්තිමත් ශරීරයත් සමග මේ දල නිසා අනතුරු සිදුවිය හැකියි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී වගාබිම්වලට පැමිණෙන වල්ලූරන් නිසා ගොවීන්ටත් ගැටලු ඇති වෙනවා. වල්ලූරෙක් හමු වුණොත් ඌව බිය ගැන්වීමට හෝ ළඟට යාමට උත්සාහ නොකර ආරක්ෂිතව ඉවත් වීම වඩාත් සුදුසුයි. රතුගෝනුස්සා ප්‍රමාණයෙන් කුඩා වුණත් ඔහුගේ ආරක්ෂක ක්‍රමය ඉතා බලවත්. ගෝනුස්සාගේ වලිගයේ ඇති කටුව මගින් විෂ ඇතුළත් කළ හැකියි. බොහෝ විට ඔවුන් රාත්‍රී කාලයේ ක්‍රියාශීලී වන අතර ගල් යට, බිත්ති අතර, හිස්තැන් සහ අඳුරු ස්ථානවල සැඟවී ජීවත් වෙනවා. ගෝනුසු කටුවක් ඇනුණොත් දැඩි වේදනාවක්, ඉදිමීමක් සහ සමහර අවස්ථාවල වෙනත් ශාරීරික ප්‍රතික්‍රියා ඇතිවීමට පුළුවන්. පරණ ලී, ගල් හෝ භාණ්ඩ ඉවත් කරන විට සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ ජල පරිසරයේ ජීවත් වන විශාලතම විලෝපිකයන්ගෙන් එක්කෙනෙක් තමයි කිඹුලා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් මගර් කිඹුලා සහ මුහුදු කිඹුලා යන විශේෂ දෙකම දක්නට ලැබෙනවා. මුහුදු කිඹුලා ලෝකයේ විශාලතම උරගයන් අතරින් එකෙක් ලෙස සැලකෙනවා. කිඹුලන්ගේ විශේෂ හැකියාවක් තමයි නිහඬව ජලයේ සැඟවී සිටීම. ඌ අවස්ථාව ලැබෙන තුරු ඉවසිල්ලෙන් බලා සිටින සතෙක්. වැව්, ගංගා සහ කලපු ආශ්‍රිත ප්‍රදේශවල ගමන් කරන විට කිඹුලන් සිටින බව අනතුරු ඇඟවීම් තිබේ නම් ඒවා අනිවාර්යෙන් පිළිපැදිය යුතුයි. ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජීවත් වන විශේෂ සතෙක් තමයි ශ්‍රී ලාංකික වලසා. මොහු ලෝකයේ වෙනත් වලස් විශේෂවලට වඩා වෙනත් ලක්ෂණ ඇති සතෙක්. වලසා සාමාන්‍යයෙන් මිනිසුන් මගහරින සතෙක්. නමුත් හදිස්සියේ මිනිසෙකුට මුහුණට හමු වුණොත්, බියටපත් වුණොත් හෝ තමන්ට අනතුරක් ඇති බව දැනුනොත් ආරක්ෂා වීමට ප්‍රහාර එල්ල කළ හැකියි. වලසාට ශක්තිමත් ශරීරයක්, තියුණු නියපොතු සහ බලවත් හකු තියෙනවා. ඒ නිසා ඔහු ඉතාමත් ශක්තිමත් සතෙක් ලෙස සැලකෙනවා. විශේෂයෙන්ම වනාන්තර ප්‍රදේශවල තනියම ගමන් කරන විට ශබ්ද කරමින් ගමන් කිරීම සහ අවට පරිසරය ගැන අවධානයෙන් සිටීම වැදගත්. වලසෙකු දැක්කොත් ළඟට යාමට හෝ ඡායාරූප ගැනීමට උත්සාහ නොකර ආරක්ෂිතව ඉවත් වීම වඩාත් සුදුසුයි. ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජීවත් වන බලවත්ම විලෝපිකයා ලෙස හැඳින්වෙන්නේ ශ්‍රී ලාංකික දිවියායි. අනෙකුත් විශාල බලුලුන් මෙන් නොව ශ්‍රී ලංකාවේ දිවියා තමන්ගේම විශේෂ උපවිශේෂයක් ලෙස සැලකෙනවා. දිවියා ඉතාමත් නිහඬව ගමන් කරන වේගවත් සහ බුද්ධිමත් දඩයම්කරුවෙක්. ඔහුට අඳුරේදී පවා හොඳින් දැකීමේ හැකියාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් දිවියන් මිනිසුන්ව මගහරිනවා. නමුත් තුවාල වූ විට, කොටු වූ විට හෝ
බියටපත් වූ විට භයානක විය හැකියි. යාල විල්පත්තුවෙන් ප්‍රදේශවල දිවියන් දැක ගැනීමට හැකි අතර ඔවුන් නැරඹීමේදී නියමිත ආරක්ෂක නීති අනුගමනය කළ යුතුයි. වනයේ ජීවත් වන සතෙකුට ගෞරව කිරීම තමයි ආරක්ෂක ක්‍රමය වන්නේ. ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ විෂ සර්පයන් අතරින් එක්කෙනෙක් තමයි නයා. නයාගේ විශේෂ ලක්ෂණයක් වන්නේ බිය වූ විට තම ගෙල ප්‍රදේශය පුළුල් කර අනතුරු ඇඟවීමයි. නයාගේ විෂ ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකි අතර දෂ්ට කිරීමක් සිදු වුවහොත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. නයා සාමාන්‍යයෙන් මිනිසුන් සොයා පැමිණෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවල එය සිදුවන්නේ සර්පයාට බියක් හෝ අනතුරක් දැනුණු විටයි. ගෙවතු ගල්ගොඩවල් පිරිසුදු කරන විට සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. කරවලා ශ්‍රී ලංකාවේ ඉතාමත් විෂ සහිත සර්පයන් අතරින් එක්කෙනෙක්. මෙම සර්පයා බොහෝ විට රාත්‍රී කාලයේ ක්‍රියාශීලී වන අතර නිවාස ආසන්න ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙනවා. කරවලාගේ විශේෂ ලක්ෂණයක් වන්නේ ඔහු දෂ්ට කිරීම සමහර අවස්ථාවලදී දැඩි වේදනාවක් නොදැනිය හැකිවීමයි. නමුත් එම විෂ ශරීරයට ඇතුළු වුවහොත් එම පුද්ගලයාට බලපතල බලපෑම් ඇති කළ හැකි නිසා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. නිදා ගැනීමට පෙර අවට පරිසරය පරීක්ෂා කිරීම සහ සර්පයන් සිටිය හැකි ස්ථානවලදී අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. අපගේ ලයිස්තුවේ පළවන ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලාංකික වනාලියාටයි. ශ්‍රී ලාංකික වනාලියා විශාලතම ගොඩබිම් සත්වයා වන අතර අපේ සංස්කෘතියේත් ඉතා වැදගත් ස්ථානයක් හිමි සතෙක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික වනාලියා සාමකාමී සතෙක්. නමුත් බියටපත් වූ විට, කෝපයටපත් වූ විට හා තම පැටවුන් ආරක්ෂා කරන විට ඉතා බලවත් ප්‍රතිචාර දැක්විය හැකියි. විශාල ශරීරය සහ අසීමිත ශක්තිය නිසා අලියාට විශාල බලයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ මිනිසුන් සහ අලි අතර ඇති ගැටුම් නිසා දෙපාර්ශ්වයටම හානි සිදුවන අවස්ථා තිබෙනවා. ඒ නිසා වනාලියෙකු දැක්කොත් ළඟට යාම, කෑගැසීම හෝ ඔහුට බාධා කිරීම නොකර ආරක්ෂිත දුරක් තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් යාළුවනේ, මේ තමයි ශ්‍රී ලංකාවේ භයානකම සතුන් 10 දෙනා. නමුත් මතක තබා ගන්න, මේ සතුන් බොහෝ විට මිනිසුන්ට පහර දෙන්නේ තමන් සහ තමන්ගේ පවුල ආරක්ෂා කර ගැනීමට පමණයි. සෑම සතෙකුටම අපගේ පරිසරයේ ජීවත් වීමට අයිතියක් තිබෙනවා. ඔවුන් අපගේ පරිසරය පද්ධතියේ වැදගත් කොටසක්. ඔවුන්ගේ වාසස්ථානවලට ගරු කරමින් ආරක්ෂිතව හැසිරීම අපගේ වගකීමකි. මේ වගේ තවත් රසවත් වනජීවී වීඩියෝ බලන්න කැමති නම් වීඩියෝවට ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න, bell icon එක on කරන්න. නැවතත් තවත් අලුත් වීඩියෝවකින් හමු වෙමු. ස්තුතියි.